ඉතින් බක්මාසය උදා වෙලා කොහාගේ නාදේ පැත්තකින් ඇසෙනවා. ඒ වගේම එරබුදු මලුත් මෙන්න පිපිලා මේ අලුත් අවුරුද්දේ අසිරිය ලොකු කුඩා බාල මහලු තරුණ අපි හැමෝටම දැනෙනවා. හැම ගෙදරකම අලුතෙන් තීන්ත ටිකක් ගාලා ගෙවල් දොරවල් අලුත් කරගෙන මිනිස්සු අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් කොහොම හරි අමාරුවෙන් හරි අරගෙන ඒ වගේම තමයි හැම ගෙදරකම විවිධ කැවිලි වර්ග හැදිලා පුංචි ළමයිටත් මේ අවුරුද්දේ අසිරිය තදින්ම දැනිලා මිනිස්සු මේ අලුත් අවුරුදු උදා වුණාට තවමත් ඉන්නේ පරණ තරහ මරහ තියාගෙනම නම් ඒ අලුත් අවුරුද්දෙන් වැඩක් නැහැ. පහුගිය අවුරුද්දේ අපි අතින් වෙච්චි පුංචි අඩුපාඩුකම් වෙන්න පුළුවන් දුර්වලතා තියෙනවා නම් අපේ තියෙන මොනවා හරි වැරද්දක් තිබුණා නම් අන්න ඒව දිහා ආපස්සට හැරිලා බලලා ඒවා හදාගන්න පුළුවන් නම් ඒ අඩුපාඩු හදාගෙන අලුත් අවුරුද්දේ අලුත් විදිහට හිතන්න පුළුවන් නම් අලුත් ගමනක් යන්න ආකල්පමය වශයෙන් නැවුම් අදහස් එක්ක ඉදිරියට යන්න පුළුවන් නම් ඒක තමයි ගොඩාක්ම වටින්නේ. ඉතින් අපි මේ අලුත් අවුරුද්දේ අලුත් විදිහට හිතමු. අලුත් විදිහට නිර්මාණශීලීව ජීවිතේ ජය ගන්න හැමෝම ප්‍රාර්ථනා කරගමු.